Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද මම අරන් ආවා ස්පෙෂල් vlog එකක්. ඒක ස්පෙෂල් වෙන්නේ මට. මොකද අද මම යන්නේ කොහෙද කියලා ඔයාලා දන්නවත් ඇති සමහර විට. මොකද මේ වෙනකොට මගේ මේ dress එකේ photos අනිවාර්යයෙන්ම share වුණා Facebook, Instagram, TikTok වල. ඉතින් ඔයාලා දන්නවා මේ vlog එක මොකද්ද කියලා. හොඳයි කමක් නැහැ උනට මම කියන්නම් මේ තමයි මගේ බර්ත්ඩේ ෂූට් එකේ BTS එකක් මම අරන් ආවා. ඉතින් ලොකුවටම වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් සාමාන්‍යයෙන් මම ගාව තිබ්බ වීඩියෝ ක්ලිප්ස් ටිකෙන් මට හිතුණා vlog එකක් ඔයාලත් එක්ක share කරන්න ඕනේ කියලා. මේක ෂූට් එක කොහොමද උනේ කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් අද මාත් එක්ක යන් මගේ බර්ත්ඩේ ෂූට් එකේ BTS එකක් බලන්න. ඒ කියන්නේ behind the scenes ටිකක් බලන්න අපි යන්. මුලින්ම කියන්න ඕනේ මම මේ බර්ත්ඩේ ෂූට් එක කළේ හරියටම මගේ බර්ත්ඩේ එකට සති 3කට කලින් තමයි කරේ. සති 3ක් තියලා. මොකද අපි අන්තිම තප්පරේ ඔය වගේ දේවල් කරන්න තියාගත්තාම වෙන්නේ අපේ වැඩේ හරියට වෙන්නේ නැහැ සහ අපිට ඒ පැත්තෙන් උදව් කරන්න ඉන්න ඒ ක්‍රූ එකටත් ඒක කරගන්න අමාරු වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම කල් තියලා තමයි අනිවාර්යෙන් මේ වගේ දේවල් කරන්න ඕනේ. විශේෂයෙන් ෆොටෝග්‍රැෆි පැත්තට ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි කල් තියලා අනිවාර්යෙන්ම ෆොටෝ ෂූට් එක දෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලොත් අපහසුතාවයටපත් වෙනවා. අපිත් අපහසුතාවයටපත් වෙනවා. ඔන්න ඊට පස්සේ මම ලෑස්ති වෙලා ගියා මගේ ලොකේෂන් එකට. ඒක චුට්ටක් විතර පොඩ්ඩක් දුරයි. හැබැයි මගේ වැඩේ ලස්සනටම සිද්ධ වුණා. දුර වුණාට ඒක කිසිම ගාණක් උනේ නැහැ. මොකද මගේ වැඩේ ලස්සනටම සිද්ධ වුණ හින්දා. බලන්නකෝ මගේ මල් කුමාරයාගේ ලස්සන. කොහොම හරි අපි දෙන්න ස්ටුඩියෝ එකට ආවා. මට ස්ටුඩියෝ එකේ නම නම් හරියටම මතක නැහැ. බට් මෙතන හරිම ලස්සනට පිළිවෙලට වැඩි සිද්ධ වුණා. එතකොට මේ ඉන්නේ මගේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝග්‍රැෆි කරපු අයියා. අයියාද මල්ලිද අනිවාර්යද අයියා ලෝහිත දිසානායක ෆොටෝග්‍රැෆි. ඉතින් ඔයාලට Facebook එකේ Insta එකේ TikTok එකේ මේ සර්ච් කරලා බලන්න පුළුවන් මේ අයියා කරපු events. එතකොට ෆොටෝග්‍රැෆි බර්ත්ඩේ ෂූට්ස් මොනවාද කියලා. එතකොට ඇනිවර්සරි ෂූට් ද වෙඩින් ෂූට් ද ඕන එකක්. ඉතින් හරිම ලස්සනට මගේ බර්ත්ඩේ ෂූට් එක ලස්සනටම කරලා දුන්නා. ඉතින් මං හිතන්නේ මම මේ වෙනකන් කරපු බර්ත්ඩේ ෂූට්ස් වලින් ලස්සනම බර්ත්ඩේ ෂූට් එක මේක මං හිතන්නේ. ඒ තරමටම හරිම ලස්සනට කරලා දුන්නා. ඉතින් මගේ ඉතින් පැටියත් ඉතින් ෆොටෝස් ටිකක් ගහගත්තා. ඉතින් අපි දෙන්නගේ ඇනිවර්සරි එකත් හරියට මගේ බර්ත්ඩේ එක දවසේමනේ. ඉතින් එහෙනම් අපි දෙන්න ඒ ඩේට් එකත් අල්ලලාම අපි දෙන්නගෙත් වෙනම ෆොටෝ ෂූට් එකක් ඉතින් චුට්ටක් කරගත්තා. ඒකත් ඔයාලා දකින්න ඇති Facebook එකේ. ඉතින් මම හිතනවා මේ ෆොටෝස් ටික ඔයාලට සැටිස්ෆයි වෙන්න ඇති කියලා. Kamu gelas lihat dulu lah hari. Gelas lihat tuh belum belum. Kira saya lah, walau sendiri. Aku datang ni kan hotel asal dah. Ni mana? ඔන්න අපි ඊට පස්සේ බර්ත්ඩේ ෂූට් එක ඉවර වෙලා අපි එන ගමන් කැෆේ එකට ආවා. මොකද මේ අපි උදේට හරියට කාලා නෙමෙයි හිටියේ ඒ වෙලාවේ. ඒ කියන්නේ ලොකු මීල් එකක් ගත්තේ නැහැ. මොකද ෂූට් එකකට යන්නේ. එතකොට අර නිකන් කම්මැලි ගතියක් එන හින්දා
ඊට පස්සේ අපේ අම්මිලා ගෙදරට ගිහින් අපි චේන්ජ් කරගෙන අපිට තව පාටි එකක් තිබ්බා. මේක ඇත්තටම මගේ හොඳම යාළුවෙක්ගේ බේබි ෂවර් එකක්. ඉතින් එයාගේ බේබි ෂවර් එකට අපිට ඉන්වයිට් කරලා තිබ්බ කලින් දවසේ. ඒකටත් අපි දෙන්න මෙහෙමම ලෑස්තිලා ගියා. අපි පාටි එකට යද්දි චුට්ටක් විතර පරක් වුණා. හිවිලාවෙත් අවශ්‍යම දේ පටන් ගන්න ඉවරයි. ඉතින් ඒක ගැන පුංචි දුකක් තියෙනවා. ඉතින් කමක් නැහැ, කොහොම හරි අපි පාටි එකට සහභාගී වුණානේ. ඉතින් ඒක අපිට ගොඩාක් වැදගත්. ඒ වගේම මගේ යාළුවටත් ගොඩාක් සතුටුයි අපි ආපු එකට. ඉතින් අපේ ජීවිතේට මේ වගේ ලස්සන යාළුවෝ ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම මම හිතන්නේ. මට ලොකු යාළුවෝ ප්‍රමාණයක් නැහැ. ඉතින් ඉන්න චූටි සර්කල් එක ඇතුලේ මම ගොඩාක් සතුටින් ඉන්නවා යාළුවොත් එක්ක. මට කොච්චර මහන්සි වුණත් බර්ත්ඩේ ෂූට් එකට ගිහිල්ලා මම ගොඩාක් පාන්දර තමයි බර්ත්ඩේ ෂූට් එකට යන්න ලෑස්ති වුණේ. ඉතින් මට හරිම අමාරුවෙන් මං හිටියේ. ඉතින් ඒ වුණාට එහෙමයි කියලා මං ඒ දේවල් මගේ ඇරියේ නෑ. මගේ යාළුවගේ දෙයට මං අනිවාර්යයෙන්ම ගියා. චුට්ටක් හරි පරක් කළා හරි මං ගියා කොහොම හරි. ඉතින් මොකද මං දන්නවා ඒකෙන් එයා කොච්චර සතුටු වෙනවද කියලා. අපි ඒක මගහැරලා ගියා නම් ඒක එයාට කොච්චර දුකක්ද කියලාත් මං දන්නවා. ඉතින් ඒ විදිහට තමයි අපි දෙන්න පාටි එකට ගිහිල්ලා දැන් මේ ගෙදර යනවා. ගෙදර යද්දි ටික රැ වුණා. ඉතින් ওই විදිහට තමයි අද vlog එක ඉවර වුණේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එකෙන් enjoy කරන්න ඇති කියලා. ඉතින් තව ඉස්සරහට තව ලස්සන vlogs අනිවාර්යෙන්ම අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Bye. Thank you for watching. Tired day.